Hey guys, ඔයාලා බලනවා ඇති මම ඩාන්සින් වීඩියෝ ගන්න නැතුව මේ පොටි ගාගෙන මොකද කරන්න කියලා. ඇත්තටම මම මේක දාන්නේ මේ දවස්වල මගේ වීඩියෝ වයිරල් යනවා. ඒ ඩාන්සින් වීඩියෝ මගේ හස්බන්ඩ් ගෙදර වැඩ කරනවා මම නටනවා. මේව බලන් ඉන්න බැරි සමහර ගෑනු අයයි පිරිමි අයයි ඒගොල්ලන්ගේ ඒ කියන්නේ හස්බන්ඩ්ලා යාළුවට කිසිම හෙල්ප් එකක් කරන්නේ නැතුව ඇති. හස්බන්ඩ්ලා ඉන්න වෙලේ කකුල් දෙකත් උඩ දාගෙන ගෑණි වැඩ කරනවා ඇති, වලනුත් හොදනවා ඇති, රෙදිත් හොදනවා ඇති, ළමයාගේ වැඩත් කරනවා ඇති, ඔක්කොම කරනවා ඇති ගෑනු. උන්ට ඉතින් බලන් ඉන්න බෑනේ මගේ මිනිහා මට උදව් කරද්දි. ඉතින් අර ඉන්න කුලප්පු වෙච්ච ගෑනු ටික ඔක්කොම ටික මට බයිනවා. අර ගෑණි නටන අර කියන්නේ කිසිම ලස්සනක් නැති ගෑනු ටිකක් ඉන්නවනේ පිරිමින්ට කසාද බැඳගෙන වැලහින්න වගේ ඉන්න ගෑනු කිසිම පෙනුමක්වත් නැහැ. මම මේ ලස්සනයි කියනවා නෙමෙයි. දැන් මගේ හස්බන්ඩ් මාව ලස්සනයි. කොහොම හරි ඔන්නේ නාකි පිරිමි ටිකයි තරුණ කොල්ලෝ ටිකයි ඔන්න ඉතින් මට මඩ ගහනවා කමන්නේ. මඩ ගහලා සතුටු වෙන්න ඉතින් මාව සතුටු වෙනවා ඒකේ. කමෙන්ට්ස් වලට ඕනේ දෙයක් දාගන්න. හැබැයි මගේ හස්බන්ඩ් මම මේම ගෑණියෙක් වශයෙන් මගේ හස්බන්ඩ් මට උදව් කරන්නේ අපිට ගියක් තිබ්බේ නැහැ. අද වෙනකොට මගේ හස්බන්ඩ් ලංකාවට ආවේ අවුරුද්දේ මාස 10කින්. එයාට එන්න මම ගියක් ලස්සන ගියක් හදලා තිබ්බා. එයා ඒකේ ප්‍රවුඩ් එකට තමයි මට මේ පාර හිතුවටත් වඩා ලොකු ආදරයක් දෙන්නේ. ඒක මගේ අම්මා තාත්තා මගේ ෆැමිලි එක හස්බන්ඩ්ගේ අම්මා හස්බන්ඩ්ගේ මල්ලි හැමෝම දන්නවා මං කොච්චර දුක් විඳද ගෑණියෙක් වශයෙන් කියලා. අද වෙනකොට මම මේ දනිස් සමාරු ලෙඩ හදාගෙන මේ දුක් විඳින්නේ දුක් විඳලා තියෙන්නේ මේ දේවල් කරලා. ඉතින් මගේ ෆැමිලි එකේ හැමෝම මට ප්‍රවුඩ් කරනවා. මම ඒක දන්නවා. ඒ මගේ හස්බන්ඩ්ුත් එහෙමයි. බලාගෙන ඉන්න බැරේ මොනවද මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මේ පොඩි දෙයක් ඔයාලට කිව්වේ. ඔය දාලා තියෙන්නේ මම අන්තිමටම මේ මං අර කර පොටි ගාලා වැඩ කර ඉඳපු තැනේ අවසාන ප්‍රතිඵලය තමයි යෝක. ඔය වගේ වැඩත් මං කරනවා.